ලස්සන කෙනෙක් ලෝකෙට ප්‍රදර්ශනය කරන්නේ Taman තරහ ගත්තේ නෑ සසරේ කියලා නම් එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් අම්මෝ එයා ලස්සන උනාට එයා සැරයිනේ කියලා. පටලවා ගන්න එපා. දැන් සැර තමයි එයාගේ අලුත් කර්මය. ඒ අලුත් කර්මය ඊළඟ ජීවිතේට යට පුරාණ කර්මය වෙනවා. එතකොට ඉපදේ විරූපී වෙලා. ඊට පස්සේ කෙනෙක් පැහැපත් නැහැ විරූපී. අනිත් අය දිහා බලන්නේ ගණන් ගන්නෑ. එයා ප්‍රදර්ශනය කළා ලෝකෙට මම තරහ ගත්තා කියලා. නපුරු කමෙන් හිටියා කියලා ප්‍රදර්ශනය කරනවා. ඊට පස්සේ අපි කියමු කෙනෙක් ලෙඩ වෙනවා වැඩි. උපන්දා ඉඳලා ලෙඩ. හැමදාම ලෙඩ. දැන් ඔය අම්මලත් එක්ක කතා කරමු කියන්නේ උපාසක අම්මලා අනේ හාඳුරන්නේ ලෙඩ හැමදාම ලෙඩ. උන්ද දන්නේ නැතුව උන්ද විලාප තියන්නේ. උන්දගේ පැරණි කර්මේ මං සත්තුන්ට හිංසා කළා කියලා. යුද්ධවලට මැදිහත් වුණා කියලා. සත්ව හිංසාව ලෙඩ දුක් අධික වීම නැමැත්තෙන් ප්‍රකට වෙනවා. ඊට පස්සේ එයාට කට්ටිය නැහැ. වැඩපලක් කරන්න ගියාම කට්ටිය නැහැ. තනි වෙනවා. තනියෙන් තමයි හැමදේම කරන්න තියෙන්නේ. එයා ප්‍රකට කරනවා සංසාරේ මං ඉරිසියා කළා කියලා. ඉරිසියා කරපු අයට පිරිස් එකතු වෙන්නේ නැහැ. ඔන්න ප්‍රසිද්ධ වෙලා යනවා. පිරිස අතර ප්‍රසිද්ධ වෙනවා. පිරිස එකතු වෙනවා. එයා ලෝකෙට ප්‍රදර්ශනය කරනවා. මං සංසාරේ ඉරිසියා කළේ නැහැ කියලා. එතකොට ප්‍රසිද්ධ කෙනෙක් නපුරු දේවල් නරක දේවල් කරන්න පුළුවන්. එතකොට අපිට ආයේ ප්‍රශ්නයක් එනවා. අනේ යා සංසාරේ එහෙම පින් කළා නම් මොකද දැන් එහෙම වෙන්නේ කියලා. නෑ. ඒ දැන් අලුත් කර්මයේ අර ප්‍රකට වුණේ පැරණි කර්මය. පැහැදිලි නේද? ධනවත් පවුලක ඉපදුනා. අනිත් අයට අතපාන් නැති පවුලක ඉපදුනා. එයා ලෝකෙට ප්‍රදර්ශනය කරනවා මං සංසාරේ දන් දුන්නා කියලා. පැහැදිලිද? මේ විදිහට එක එක්කෙනා ප්‍රකට කරනවා තම තමන්ගේ කර්මය. එතකොට කර්ම විපාකේ ප්‍රකට වෙනවා දැන්. කටහඬ ලස්සන ඒවා. සමහර අයගේ කට ගඳයි, වචන පටලැවෙනවා, හරියට කතා කරන්න බෑ. සංසාරේ බොරු කිව්වා කියලා ප්‍රකට වෙනවා. වහන්න බෑ දැන්. ඊට පස්සේ සමහර අයට යාළුවෝ ඇති වෙන්නේ නැහැ. ඉක්මනට කවුරු හරි හොඳ හිතවක් කෙනෙක් ඉන්නොත් දවසින් දෙකෙන් තරහ වෙනවා. ආයෙ කතා කරන්නේ. සංසාරේ අනිත් අය කේලම් කියලා කෙටෙව්වා කියලා ප්‍රකට වෙනවා. අභූත චෝදනා එනවා Tamanda. නිතර කොහේ හරි යන අහක යන ගුණ ගොඩක් එනවා. එතකොට මම නොකරපු දේවල් වලට හැමදාම මොන කර්මයක්ද කියලා කියනවා. සංසාරේ වැරදි කාම සේවනය කළා කියලා ප්‍රකට වෙනවා. නෝනටයි මහත්තයටයි සමගියෙන් ඉන්න බෑ. ප්‍රකට වෙනවා සංසාරේ පෞල් ජීවිතේම අරුබුදයක් කළා කියලා. පැරණි කර්ම ප්‍රකට වෙනවා. මේ ඇස පැරණි කර්මයක්. කන පැරණි කර්මයක්. නාසය පැරණි කර්මයක්. දිව පැරණි කර්මයක්. කය පැරණි කර්මයක්. මනස පැරණි කර්මයක්. අලුත් කර්මය තමයි දැන් කරන ඒවා. ඔන්න දැන් කරන දේවල් හොරෙන් කරනවා. කවුරුත් දන්නෙත් නැහැ. ලෝකෙටම වසන් වෙලා. හැබැයි යෝගේ විපාකේ ප්‍රදර්ශනය කරන්න වෙනවා දැන් වගේ. දැන් අපි ප්‍රදර්ශනය කරලා.